Hi guys, ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපේ tax refund එක අපි තනියම apply කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වෙනකොට 2024 tax එකට අපිට apply කරන්න පුළුවන්. ඒ වගේම මේ වෙද්දි home tax app එක update වෙලා තියෙන නිසා ගොඩ දෙනෙක්ට apply කරගනිද්දි ගැටලු මතුවෙන්න ඇති. ඉතින් අපි බලමු අලුත් වුණු updates එක්ක අපේ tax refund එකට apply කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි app එකට log වෙලා ඉන්න ඕනි. මෙතන මේ උඩින් තියෙන login කියන එක ක්ලික් කරාම මේන ඉන්ටර්ෆේස් එකේ ID කියන තැන ක්ලික් කරලා ඔයා මුලින් home tax app එකට register වෙද්දි දුන්නු ID password මෙතනට දීලා login button එක ක්ලික් කරලා home tax app එකට log වෙන්න. මේ විදියට log වුණාට පස්සේ දකුණු පැත්තේ උඩින් තියෙන චොංචේ menu කියන ඉරි කෑලි තුන ක්ලික් කරගන්න. ඊට පස්සේ මේන ඉන්ටර්ෆේස් එකේ රතු පාටින් තියෙන kijun pugi කියන එක ක්ලික් කරගෙන මේ වම් පැත්තෙන් තියෙන shingු nappu කියන තැන ක්ලික් කරාම ඒ යටතේ එන chunghap sutakse කියන එක ක්ලික් කරගමු. ඊට පස්සේ මේ මෙනු එක පහළට ස්ක්‍රෝල් කරගෙන ගිහින් chunghap sutakse කල්ලු සුදක් shingු kyonjon chongu කියන එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මේන නොටිස් එක තග්ගි කරලා ඉස්සරහට යමු. ඊළඟට මේන ඉන්ටර්ෆේස් එකේ ඔයාලා tax refund එක ගන්න බලාපොරොත්තු වෙන year එක සිලෙක්ට් කරගන්න ඕනි. ඉතින් මේ වෙනකොට 2024 tax refund එක ගන්න පුළුවන් නිසා මම 2024 year එක සිලෙක්ට් කර ගන්නවා. year එක සිලෙක්ට් කරගත්තට පස්සේ මේ පහළින් තියෙන චෝවේ බටන් එක ක්ලික් කරාම මේන මැසේජ් එක හොඳට කියවලා බලන්න. ඔයාට tax refund එක ගන්න පුළුවන්ද බැරිද කියලා මේ මැසේජ් එකේ සඳහන් වෙනවා. ඉතින් මෙතන ගැටලුවක් නැත්තම් තවම ඊතොන් කරාම එන මේ මැසේජ් එකත් හගින් කරලා ඉස්සරහට යමු. ඊට පස්සේ මේන ඉන්ටර්ෆේස් එකේ දකුණු පැත්තේ පහළින් තියෙන සංසේ පුගි කියන එක ක්ලික් කරලා පහළට ස්ක්‍රෝල් කරගෙන ගියාම මේ තියෙන තවම ඊතොන් කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේන මැසේජ් එකත් හගින් කරගන්න. ඊළඟට මේන ඉන්ටර්ෆේස් එකේ ඔයාලගේ ID card number එක තියෙන තැන චුවේ බටන් එක ක්ලික් කරලා ඒකත් හගින් කරගන්න. ඊට පස්සේ මෙතන පහළින් තියෙන නේගුගින් කියන එක වේගුගින් කියන එකට මාරු කරගන්න ඕනේ. ඊළඟට යොල්ලක්චෝ යටතේ ඔයාගේ ෆෝන් නම්බර් එක එන්ටර් කරගන්න. චෝජන් හූ තාම් කියන එක ක්ලික් කරලා මේන මැසේජ් එකත් හගින් කරලා ඉස්සරහට යමු. ඊළඟට මේන ඉන්ටර්ෆේස් එකේ 21 යටතේ ඔයාලට ආපු amount එක කොහේ හරි note down කරගන්න. එහෙමත් නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගන්න. ඊට පස්සේ පහළට ස්ක්‍රෝල් කරලා say comment කියන එක ක්ලික් කරලා ආයෙමත් පහළට ස්ක්‍රෝල් කරගෙන ආවම මේ 52 යටතේ තියෙන කේසංගි කියන තැන ක්ලික් කරලා මේනම් නොටිස් එකත් හගින් කරලා ඉස්සරහට යමු. ඊට පස්සේ පහළට ස්ක්‍රෝල් කරලා මේ පහළින් තියෙන 190 කියන එක යටතේ සුචොන් කියන තැනට ඔයාලා කලින් නෝට් ඩවුන් කරගත්තු amount එක එන්ටර් කරගෙන චෝග්යුන් කියන ටැබ් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ පහළට ස්ක්‍රෝල් කරගෙන ගිහින් නප්පු හංගප් සේ එක් කියන එක ක්ලික් කරලා ආයෙත් පහළට ස්ක්‍රෝල් කරගෙන ගියාම 74 යටතේ කලින් සිලෙක්ට් කරගත්තු year එකට අදාළ tax refund එක තමයි මේ මයිනස් ලකුණකින් පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ පහළට ගියාම හංග පදල් කෙච්චා කියන එක ක්ලික් කරාම අපේ බැංක් account එකේ details එන්ටර් කරගන්න තියෙනවා. මෙතන සොන්තෙක් කියන එක ක්ලික් කරලා ඔයාගේ බැංක් name එක සිලෙක්ට් කරගෙන ඊට පහළින් කෙචාපොනෝ යටතේ account number එක එන්ටර් කරගන්න. ඊට පස්සේ පහළින් තියෙන shingusoo chakson value කියන ටැබ් එක ක්ලික් කරලා මේන නොටිස් එක හගින් කරගත්තම තවත් නොටිස් එකක් එනවා. ඒකත් හගින් කරලා ඉස්සරහට යමු.
ඊළඟට මේන ඉන්ටර්ෆේස් එකේ පහළට ස්ක්‍රෝල් කරගෙන ගිහින් ශිංගු නෙයොන් යටතේ තියෙන ක්‍යල්ජන් ක්‍යන්ජොන් චොංගු ඉයු කියන එකට ඉස්සරහින් තියෙන සොන්තෙක් කියන එක ක්ලික් කරාම මේන ලිස්ට් එකේ සේ කම්මයන් චුංගු කියොප් චියොප් චොන්යොනේ තේහන් සුතක් සේ කම්මයන් කියන එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ පහළට ස්ක්‍රෝල් කරගෙන ගිහින් ශිංගු චක්සොන් වල්යු කියන ටැබ් එක ක්ලික් කරලා මේ නෝටිස් එකත් හගින් කරලා ඉස්සරහට යමු. ඊළඟට මේන ඉන්ටර්ෆේස් එකේ ඔයාලගේ ඩීටේල්ස් ටික බලා ගන්න පුළුවන්. ඒ ටික චෙක් කරගෙන පහළට ස්ක්‍රෝල් කරගෙන ගියාම ශිංගු සෝ චෙච්චුල් කියන ටැබ් එක ක්ලික් කරලා හගින් කරලා ආයමත් පහළට ස්ක්‍රෝල් කරගෙන ගියාම චික්චොප් හගින් හාෂොස්සම් නේදා කියන තැනට ටික් එකක් දාලා ශිංගු නෙයොක් ඉදොන් කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ එන ඉන්ටර්ෆේස් එකේ චුවි හගි කියන බටන් එක ක්ලික් කරලා මේන මැසේජ් එකත් හගින් කරලා පහළට ස්ක්‍රෝල් කරගෙන ගියාම චොප්සුචන් පුගි කියන තැන ක්ලික් කරලා ඔයාලට රිසිට් එක print එකක් විදිහට ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන තියාගන්න. මේ විදිහට තමයි ටැක්ස් රිෆන්ඩ් එකට ඉල්ලුම් කරන්න තියෙන්නේ. අපි ඉල්ලුම් කරාට පස්සේ සති 3ක් හෝ මාස 1කමාරක් ඇතුළත ඔයාගේ account එකටම ටැක්ස් රිෆන්ඩ් එක ලබා ගන්න පුළුවන්.